සත්‍ය සොයාන ඔබ සියලු දෙනාටම සුබම සුබ දවසක් කියලා ඉතාමත් ආදරයෙන් පිළිගන්නවා. ඉතින් ඔන්න අද මම ටිකක් වෙනස් කතාවක් කියන්න හිතුවා. ඒ තමයි දැන් මේ ඔයා සත්‍ය සොයාගෙන යනකොට මේ ගමන කෙටි කරගන්න විදිහක් තමයි අද මම කියලා දෙන්න යන්නේ. ඒ කියන්නේ සත්‍ය සොයාගෙන යන කෙනෙක්ට හරිම වැදගත් වෙන දෙයක්. ජීවිතේ අපි මේ ගමන අපේ මොකක් හරි දෙයක් වෙනුවෙන් නම් කරන්නේ. එහෙම නැත්නම් අපි කවුරු හරි වෙනුවෙන් නැත්නම් තමන් වෙනුවෙන් නම් කරන්නේ පොඩ්ඩක් ඔයා නතර වෙන්න ඕන. නතර වෙලා මේ කෙනෙක් වෙනුවෙන් කරනවා කියන තමන් වෙනුවෙන් හරි අනුන් වෙනුවෙන් හරි ඒ වෙනුවෙන් කරනවා කියන එක පොඩ්ඩක් එළියෙන් තියන්න ඕනේ. ඒක අල්ලගන්න බෑ. ඔයාට අල්ලගෙන මේ වැඩේ කරන්න බෑ. දෙයක් අල්ලගෙන කරන්න බෑ. ඒක නිදහස් කරන්න ඕනේ. ඒ වගේම කෙටි ක්‍රමය කියලා මම කියන්නේ කෙටි ක්‍රමය තමයි ඔයාගේ පැත්තෙන් තව කෙනෙක් වෙනුවෙන් දෙයක් කරනවා කියන්නේ. ඒ කියන්නේ ඔයාට පුළුවන් නම් තව කෙනෙක් වෙනුවෙන් වචනකින් එයාගේ හිත සනසවන්න. එහෙම නැත්නම් ඔයාට පුළුවන් නම් තව කෙනෙක්ට දෙයක් දෙන්න. සතුටෙන්ම දීලා කිසි දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ වගේ දේවල් කරන්න පුළුවන් නම් හොඳ දේවල්. අන්න අතකොට ඔයාගේ ඇතුළාන්තයේ ඇති වෙනවා ඊටමත් හොඳ හැඟීමක්. මේක පොසිටිව් හැඟීමක්. ඉතින් මේ පොසිටිව් හැඟීම අපිට පුළුවන් නම් නැවත නැවත මේක ඇති කරගෙන යන්න ඔයාගේ ගමන් මඟ කෙටි වෙනවා. ඊට පස්සේ මම පොඩ්ඩක් උදාහරණයක් ඔයාලට කියන්නම් මේක මොකද්ද ඔයා කරන්න ඕනේ කියලා මෙතනදී. ඔයා මෙහෙම වැඩක් කරන්න ඕනේ. කියන්නේ ඔයා පොඩ්ඩක් බලන්න ඕනේ මේකට උදාහරණයක් විදිහට මම කියන්නම් මෙන්න මේ වගේ දෙයක්. ඔයා දැන් යනවා පාරේ ඇවිදගෙන යනවා. ඇවිදගෙන යනකොට ඔයා දකිනවා කවුරු හරි ටිකක් දුප්පත් මම නම කියන්නේ ටිකක් සල්ලි නැති ටිකක් මිනිහෙක් ඉන්නවා. ටිකක් එයා බලාගෙන ඉන්නවා අසරණ අයියා. ඉතින් ඊට පස්සේ ඔයාට හිතෙනවා මම මෙයාට බත් පැකට්ටයක් අරන් දෙනවා. හරිද? ඊට පස්සේ ඔයා ගිහිල්ලා කඩේකට ගිහිල්ලා බත් එකක් අරගෙන ඇවිල්ලා දැන් මෙයාගේ අතට දෙනවා. දීලා ඉවර වෙලා ඔයා එයත් එක්ක ඕනනම් කතා කරනවා. ඔයා මොකද කරන්නේ? කොහෙද ඉන්නේ? කියලා අහලා දැන් බලනවා. මේ මිනිස්සයා පිං දුන්නේවත් නෑනේ. පිං දුන්නේ. ඒ කියන්නේ ඔන්න කේන්තියක් ඇති වෙනවා දැන් ඔන්න පින් දීලා නැති නිසා. ඊට පස්සේ මේ මිනිස්සයා දකින වෙලාවේදී මොකද කරන්නේ? ඔයා මේ අර කේන්තිය තමයි පිට කරන්නේ. ඔයාට පින් දීලා නෑ මෙයා. ඉතින් ඒ නිසා ආපහු නම් මං ඔයාට කෑම අරන් දෙන්නේ නෑ කියලා බයිනෝ. ඒක කරනවද? ඔයාට කවදද එතකොට මේ ගමනෙන් එළියට යන්න පුළුවන් වෙන්නේ? එහෙම කවදාවත් කරන්නේ නැහැ. මේ ගමන යන කෙනෙක් හැම වෙලාවෙම බලන්නේ කාට හරි උදව්වක් කරන්න. ඒකෙන් අනිත් පැත්තට ලැබෙන දේ කොයිම වෙලාවකවත් ගන්නෙත් නැහැ. ලැබුණත් ඒක ගන්න නැහැ. ඒ කියන්නේ කවුරු හරි දුන්නොත් පින් හරි ඒක අදාළ නැහැ ඔයාට. ඒ පින් දෙන එක්කෙනාට තමයි ඒ පින අදාළ වෙන්නේ. එතකොට ඔයාට අදාළ වෙන්නේ ඔයා කරන දේ විතරයි. ඔයා මොකද්ද හදවතින්ම කරන්නේ? එතකොට ඒක තමයි ඔයාට අදාළ වෙන්නේ. අර කේන්තියක් ඇති කරගත්තොත් එහෙම නැත්නම් මොකක් හරි තරහාවක් ඔයාට ගියොත් ඊළඟ දවසෙත් ඔයාට ඒ තරහ වෙනවා. මේකෙන් ගැලවිල්ලක් ඔයාට ඇති වෙන්නේ නැහැ. අර මිනිස්සයා දකින සැරේට ඔයා තව පල්ලෙහාට යන එක තමයි වෙන්නේ. මේක අපි උඩට ගිහිල්ලා එපේ නතර වෙන්නේ. පල්ලෙහාට ගිහිල්ලා නතර වෙන්න බෑනේ කවදාවත්. ඉතින් ඒ නිසා උඩට යන කෙනෙක්ට මේ ගමන ඉවර කරන්න බලාගෙන යන කෙනෙක්ට නම් ඔයාට අනිවාර්යයි ඔයාට මේ දේ දකින්න වෙනවා. ඒ කියන්නේ හොඳ දෙයක් කරලා අපි ආපහු පෙරලා දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ.